අද අපි යනවා අලුත් ගමනක් පොඩි ඇඩ්වෙන්චර් එකක් යන්නේ. ඉතින් අම්මලත් එක්ක තාත්තගේ බර්ත්ඩේ එකෙන් පස්සේ දවසේ අපි යනවා පහන්තුඩාවේ. අපි යනවා අපේ බ්‍රෙක්ෆාස්ට් එකට දැන්. ඇයිම නාන්න යන්නේ? කණ්ඩ යනවා. කණ්ඩ යනවා නාන්න යන්නේ. අපි කාලා නාන්න. මොකක්? අපි කාලා නාන්න. නාලා කන්නේ. Oh. So I'm going to do adventurous stuff. You guys want to see adventure stuff? Come join Johnny. නෑ ඕකට පනින්න එපා. ගඟට පනිමු ඔතෙන්ට පනින්න එපා. වෙන මොකක් හරි මගුලක්. අඩොර පිචම්. අඩොර පීලනාව මේ පීලනාවද? පස්. අපි යනවා එන උදේට කැම ටිකක් කාලා දවස් පටන් ගන්න. යා. මේ ඉන්නේ මගේ අලුත් යාළුවා. So welcome to the family. අපිට යාළුවෝ දෙන්නෙක් හම්බුනා මෙහි. බලන්න. කොහොම? Satu halukan. Satu dia makan. Ini tadi mama tahu. Maliati. ඔයාලට හායි කියන්නේ යාළුවෙක් ආවා මේවා. Hello, hi, how are you? මගේ නම සමන්. මම එන්නේ ඩුබායි ඉඳන්. මම දැන් මේ ඇවිල්ලා ශ්‍රී ලංකාවේ නාන්න. ඔය අපි දැන් උදේ ගඟේ නෑවා. ගඟේ නාලියවලා යන්න අරකට යන්න රූම් එක ආවෙකට ඔය ආයෙ නෝ මගවට ජොනි අර පොඩි මේ බස්කුරේද දාත පොඩි බස්කුරේ කිනෝ ජොනිටයි දාතර පුදුම ආදරේ හැමතිස්සෙලු කොටනවා ඒ කියන්නේ මොකක් හරි කරනවා උ රිදෙන එක පොඩ්ඩක් ජොනි how's the experience It's good. But can't be careful. Some places are really deep. Bro, speed and the very now. Pandi jo ke fine ne ba. Ur lady camera. yes මේ ටික පොඩ්ඩක් ගැඹුරුයි මේ හරි ඔය මේ deep blue මේ හරි ඔය මේ ටික පොඩ්ඩක් ගැඹුරුයි මේ පැත්ත අවුලන්නේ කාලා බීලා ගඟේ නාලා ඔක්කොම ඉවරයි බලමු මොනවද දැන් plans කියලා අපි යමු විලාකට back to villa boys ඔයාලත් අපේ ජොනි වගේ වතුරට පනින්න එපා ඌගේ පපුව වැදිලා රත් වෙලා ඕයි ඒක තමයි මම කිය ඔබ ටයිප් කරද්දී ඔළුව දාපන් මුලින්ම මම මෙතන එකවත් තරුංගතු ඔළුව ඇතුළේ තියෙන ඔළුව අමාරු වැඩි වෙයි යම දැන් වෙලාව 1:00යි අපිට මෙයාලා වැඩිපුර වෙලාවක් දුන්නා ඉන්න අතුලට වෙලා ඒකට එක්ස්ට්‍රා charge කරේ නෑ දැන් චෙක් අවුට් වෙනවා මොකද දෙබෝ ඉන්නවා අම්මා වැඩි ඕනේ අපේ අම්මා ගඟෙන් උස්සපු ගල් ටික ගෙනියන්න අපි කංකානි අංකල්ට දෙන්න කිව්වා. අපි දැන් මේ පහන්තුඩාව දිහාල බලන්න යන්නේ. යාවා හොටෙල් එකෙන් තව පොඩි ගමනක්. මෙයා ආස තැනක්. හැබැයි මෙයාට තනියෙන් කරගන්න බෑ අද. එයා ආස්තන කරට යට ගොඩක් දන්නවා. ඔව් ඔයාලා ගොඩක් දන්න තැනක්. ඒක දැකලා පුරුදු තැනක් හොඳ. බලන්නකෝ ආස හිතේ නේ කමෙන්ට් එකක් දාගන්න. චමත්කාර දැසින් පමණක් විඳ ගන්න. දැන් මම යන්න ඕන ගලතිගේ අරෙට. ඔව් මේ ගහලා තියෙන ඊතලය කොහමද වතුර ගලන්නේ පහලට නම් දියැල තියෙන උඩනේ අම්මා කොහමද මොලේ දැක්කද තාත්තා ගයිස් අස්තර බලන්න දාන්න අර ගහලා තිබ්බ බෝඩ් එකේ නාන්න එපා කියලා මම දැක්කේ නැද්ද නෑ ඒක නාන්න පුළුවන්
උඹයි වෙවුලන්නේ. ඔව් ඔව්. උඹ කොහමද ඈ? උඹද හිටියේ කලින්? උඹද අර ප්‍රසිද්ධ උනේ? මේ පිස්සුදා මේ ගැඹුරු නිල් පාටයි වතුර. අඩි 10ක් විතර තියාගන්නනේ. අර තියෙන පහන්තුඩා මල්ලට. මේක යන්න ඕන මේක දිගේ යන්න ඕන. අර පාරක් මෙහෙම තියෙනවා. මෙතෙන්ද කොටන්න. මෙතනින් මෙතනින්. වතුරෙන් බහැලා ඒක. ඔව් බණ්ඩේකට වඩා ගොඩක් පහලින් මේ වතුරෙන් බහැලා ඒකට වෙලා බණ්ඩේ කෙරවල තියන්න. ළඟටම යන්න පුළුවන්ද අපිට ඇල්ල? ඇල්ල ගාවටම යන්න පුළුවන් ටිකක් පරිස්සම් තියන්න. හරි. බැරි අය පහලින් ඉන්නේ. මේක දාලා තියෙනවා. කමේ ඉරවල කියලා බලන්න. ඒකයි. අර ඇන්ටි කිව්ව කඹේ කොබා. කඹේ අරේ තියෙන්නේ බං. ඈ? අරේ කඹේ තියෙන්නේ. උඹ කොහමද දන්නේ? මම දන්නේ. එහෙනම් යාළුවනේ මම කිව්වනේ anything possible with and I'm back. Let's go. බලපන් ඉස්සරහද කියලා. උඩින් උඩින් උඩින්. මොඩියෝ දාංගන ඊට ඵලයන්. හරි හරි ඒක දාලා තියෙන උඹ ඵලයන්. මොකක්ද යන්න බැරි? දැන් ගලට බයින්න. කොහොම තමයි යන්න ඕනේ? කවුද එන්නේ? මේ ඔතන නෙමෙයි. මෙහෙ. මල්ලිත් බඩ ගන්න මොකද? යනවා මේ පැත්තේ. මේ රූට් එකේ රූට් චේන්ජ්. කට්ටිය කරින් ඉවිල්ලා බලන්න එකට යන්න පුළුවන්ද කියලා. ඒ පැත්තෙන් නෑ යන්න බෑ. ඒකත් විශ්නවා. අන්න කලකම් පාර තමයි මේක. අපිට මං ඉස්සරහින් විශ්න බල. අම්මලා තාත්තලා මං තාත්තා බලාගෙන ඉස්සර අම්මව ගන්න. මෙතන පහන්තුඩාව ඇල්ලට යන මාර්ගය. ලස්සනයි ඒකට කීඩේක බලනවා නම්. හා විශ්වාස කරන්නේ. මම වදිනකම් මට මොනවද දෙන්නේ අපි. අම්මා මේ තමයි පල්ලාව පාර. හා ඇල්ලක් නැල්ලුවා? එන වතුර නැතුවේද? නෑ වල තමයි ඇල්ල යන්න ඕන තව. යන් ඔය වලෙන් එහා පැත්තේ තියෙන දකුණු පැත්තේ. මේක තමයි මචං ප්‍රපාතේ. ඔය වම් පැත්තට බර කරන්න. මොනවද? මාළු? කොහමද? දීප්. හරි අපිනෝ. ඉතින් අද අපේ තාත්තගේ බර්ත්ඩේ එකෙන් පස්සේ දවස මම මේක අලුත් vlog එකක් ඉදිරිය දානවා. මොකද මේක ආතල් අපේ අක්කගේ ආතල් ටික තමයි ඔක්කොම ආතල් ගල්වල නැගපුවා නේ මචං. එන්න. ඔයාලා මොනවද කියන්න තියෙන්නේ ඉතින්? ඔයාලා මොනවද කියන්න තියෙන්නේ? නෑ යාළුවනේ හොඳට ඇඩ්වෙන්චර් පාරක් ගිහිල්ලා මේ හරි ජීවිතේ විඳින්න ඕනේ. ඔක තමයි ඉතින් මේ වෙනනේ මෙතන තනි පල් බෑවුමක් තියෙන්නේ. අරකින් තියෙන. උයි මට අපේ අම්මා ගැන නම් සතුටුයි හැබැයි ඇත්තටම. පප්පේ අමාරු. ආදරේ. ඔව් මාවයි ජොනිවයි තනියෙන් යවන්න බෑ කියලා තමයි. කො? අන්න කමේ කොම් බය වෙන්නේ. වන්න එපා. අම්මා ඔයාට අනිත් ළමයිට මොනවද මේකට කියන්න තියෙන්නේ? එන්න එපා පුතේ. තනියෙන් එන්න එපාද? ඉතින් අම්මා ආවනේ ගිනි ගින්දර අර නැද්ද? නෝටිස් දාලා ඔව් දෙනවා තනියෙන් දාලා එවන්න බෑනේ. අවූ!
අඩේ අන්න පාතුඩාව අම්මා කියනවා වටිනවා මට ඔබ තමයි වෛරල් යන්නේ මම අනියක් කියන්නේ පුතේ මම මේක කියනවා මේ කන්ද යන්න එපා කන්ද මං කියන්නේ මේක ලක්ෂණ වෙන්න මං කියන්නේ යන්න එපා කිව්වට යන්න එපා ඒක තමයි අම්මා රවණි අපි ගමු පොඩි ඩ්‍රෝන් ෂොට් එකක් ඔකේ අවල ගානනේ බයි බයි මායාට ඩ්‍රෝන් ෂොට් එකක් තරන් දුන්නා ඉන්නේ අයියලා. කො. ඒ අයියලත් මේ වීඩියෝ එක බලයි. මාළික තාවත් එක්ක බලන්න. අමාරු මොකද කියන්නේ? හොඳයි යා අසත් එන්නේ. එහෙනම් අර පූසකේ දෙන්නේ. මොකද? වයින් අපි දෙන්න නෑ යනා කිසි කාලා පාන්තු ඩාවේ. අර වගේ පරිස්සමට යන්. ඉතින් අද තමයි මගේ ෆස්ට් ඩ්‍රෝන් ෂොට් එක මම දාන්නේ. ඔයාලා කියන්න හොඳයිද කියලා එක. පොඩි කඩු ඇති. අම්මා. ඩ්‍රෝන් අපිට යාළුවෙක් හම්බුණා මේ බා. යාළු. දෙන්නට මොනවද කියන්නේ අපේ ෆෑම් එකට පස්සේ කියෝයි ෆෑම්. If you're a fan, don't come. Don't come alone. අපි දැන් යන් රොටි කන්න පාන්තු දාව බල්ලි වල ඒ රොටි ඇන්ටි කෙනෙක් හමුණා නැන්දා කෙනෙක් හමුණා රොටි නැන්දා කෙනෙක් කියා හිටියේ අපි කාර් එක පාක් කරපු තැන. ඒ නැන්දලාගේ දැන් අපි රොටි කාලා අපි ගම්බිම් බල යමු එහෙනම්. ඇත්තටම පාන්තු දාන ආසයි. It's my first time. Yeah. මෙතෙන්ට ඇවිල්ලා ඔයාලා හෝප්ස් නැති කරගන්න එපා දියැල්ල නැහැ කියලා. දියැල්ල තියෙන්නේ අරකින් ASCII. ඒතර ඔයාලා අර මුල්ලටම යන්න ඕන අනිවාර්යයෙන්ම දියැල්ල බලන්න. මගින් හැරලා යන්න එපා. අපේ අම්මා වගේ. තා පොඩ්ඩි අද දියැලිත් නැහැ. අම්මා කියන දියැල්ලක් නැල්ලු එතන. තාත්තට කරන්න දෙන්නේ හරි. තාත්තා කරන්නේ නැහැ තාත්තා කොහෙන්ද අපි Johnny is a savior. පාන්තුරාවේ හොඳ මේක තමයි. අප පොඩ්ඩින් ඩ්‍රෝන් එක ඉවරයි ෆස්ට් ඩේ එක. ඒකේ බැටරි බැස්සයි ඊට පස්සේ රිටර්න් ටු හෝම් පොයින්ට් කියලා දුනා. හෝම් පොයින්ට් එක අප්ඩේට් කරලා තිබ්බේ ජොනි අර වතුර මැද ඉද්දි. තා පොඩ්ඩින් ජොනි හිටියේ නැත්තම් මගේ ඩ්‍රෝන් එක ඉවරයි. බ්‍රෝ thank you boy. No words අර වහන්න. ඒ ටිකේ තිබ්බනේ. අර ගලකවයි මම ඉස්සෙන් සේවියර් නේ. Ambo savior means bro you deserve a title lah. අපෝ යාළුවනේ අතනින් ඇවිදන් යන්නේ අපි ගියාට එතන පොඩ්ඩක් එතුමාට ගැඹුර තියෙනවා. අර චුට්ටක් වෙල් තියෙන එතනින් හැට ගැඹුර මමත් දැක්කේ පස්සේ. ඒක දැකලා මං එන්න හරි තියෙන ඩ්‍රෝන් එක වැටුනේ. ඒකින්ද එහෙම රිස්ක් ගන්න එපා. පීනන්න පුළුවන් වුණත් ගන්න එපා. දියසුලි තියෙනවලු. ඉස්සරහටම එපා. අපිටත් පීනන්න පුළුවන් ඒක ගන්න එපා. එතන නම් එපා. මත් කියන්නේ අම්බෝ. එන්නත් එපා. ඩ්‍රෝන් ගෙනා නම් ෆුල් charge කරගෙන එන්න. මං වගේ මෝඩෙක් වගේ යවන්න එපා. අන්න රතන තව පොඩ්ඩින් ඩ්‍රෝන් එක නැති වෙන්නේ. මම නම් කවදාකවත් අමතක වෙන්නේ නැහැ පාන්තුලා හොඳේ. උඹ හරිද? මට සිරා කියපන් මම ඩ්‍රෝන් එක බේර සිරාවනේ හරිද? ඩ්‍රෝන් එක කියද මොකද හිතුනේ? කරනවා. පීනන්න පුළුවන් කරනවා. මුගා විසක පින් කරනවා. පීනන්න පුළුවන් හින්දා පැන්න මේ පැත්තට දැන් මෙතන ෆ්ලෝට් වෙනවා. මෙතන කකුල ගාලා ෆ්ලෝට් වෙනවා ඉතින් ඩ්‍රෝන් එක අරන් එනවා. ඒක
තමයි ප්ලෑන් එක. එකපාරට මම අස්සට ගියොත් ගියා. නැත්තම් උඹ පිස්සු ගේන්න එපා ඔය ඩ්‍රෝන් එක වගේද? අන්න රතන හරියටම. අඩේ මේ තියෙන්නේ. සංජය ක්‍රිෂ්ණ ජයකුමාර්. ඉතින් පේනාන පරිස්සමට එන්න. මෙතන ඇවිල්ලා නැති වෙච්ච කෙනෙක්ගේ ස්මාරකයක්. මේ මෙතන තියෙන පහන්තුරා නැරඹීමට යන සියලු දෙනා ප්‍රවේශ පත්‍රය අරගෙන යන්නේ. ඒක වහලා. ඔව් ඉතින් ඊටට ආමන මම ලස්සන ෂොට් එකක් පෙන්නුවේ. අම්මා මොකද කියන්නේ තියෙන්නේ ඇත්තටම අර ඩ්‍රෝන් එක වතුරට වැටෙන්න යන වෙලාවේ. ඇත්තම කියන්නේ. ඒක වැටියා මේ කොල්ල පරිස්සම් යන් කියලා මං ඉවරයි තව පොඩි ඩ්‍රෝන් එක. මම වාහනේ අරගෙන මේ දෙන්න. Save my kicking life. එම් කුක්කු ආගෙන. හා? මේ මේකේ ස්ප්‍රයිට් එක දැන් දන්නේ නැහැ. ඇන්ටි ගාවන ස්ප්‍රයිට්. අපි ආව රොටි කන්න යාළුවෝ නේද? අපේ රොටි. හා. පහන්දුර වහලාද මේ දවස්වල? වහලා නැහැ එතන කවුරුවත් නැද්ද ටිකට් කවුන්ටරේ නෑ. ඒ උනාට යන්න පුළුවන් නේ ඔව්. යන්න පුළුවන් එහෙම අවුලන්නේ ගියාට කමන්න නේද? අමතිය. ආව්. අමෙතන අන්න හරි බලමු එක දෙක වුණා. දෙක තුන වුණා. තුන හතර වුණා. හතර පහ වුණා අතන. අම්මා නෙවෙයි අම්මගේ පිටිපස්සින්ම තබල්ලි. මේක ප්ලේන් එක. මේකත් පේන්ටි අනිත් දෙක කහටනේ. මම පේන්ට් කරන්නේ. ආයේ කැම්පස් තුනක් මැරුණා කැම්පස් පහක් ඒත් එතනම ඉඳලා ඒ ළඟදිද? ඒත් 10ක මේ ඔය මේ ටිකට් කවුන්ටර් එක හදලා තියෙන්නේ ඒ ළමයාගේ අම්මයි තාත්තයි ටිකට් කවුන්ටරේ ඊට පස්සේ හැදුවේ එයා මේ අනිත් යන අයවත් දැනුවත් කරන්න කියලා එයා ඔක්තෝබර් මැරුණා නම් කැම්පස් එකේ 5 දෙනෙක් දැනුවත් කළත් වැඩක් නැහැ නේ. ඔව් මතක නැහැ ගියා මතක නැහැ මේ දෙන්නට කෑගබයි කි. ඒක තමයි ගියා මතක නැහැ ෆොටෝ ගන්නවා අද හිට මේක හැරි හැරි මම වර කොච්චර ගැඹුරුද සර්වද? අඩි 40කට වඩා කියලා කියන්නේ මෙෂර් කළා මේ කැම්පස් එකෙන් ওই කැම්පස් ටික මේ වැටුණාට පස්සේ ඒක මහවලට නෙමෙයි වැටුනේ පොඩි වලට පොඩි වලටත් පොඩි වැටිලා. වලට වැටුනේ ඒ කියන්නේ වතුර පාර පැනලට වෙනවද නේ? ඔව් අර මාළුව පනින්නේ ගල උඩ දිගේ. එන්නේ නැතනද? ඒතර ඒකට ලොකු එක තමයි හතර. ලොකු එක 40. 40ට වඩා කියලා කියන්නේ 11ගේ දැන් මෙනුම් පටි මදි වෙලා. තාත්තට පොඩ්ඩක් යාගේ ස්ටාෆ් එකෙන් පොඩි ට්‍රීට් එකක් ඇරේන්ජ් කරලා තියෙන්නේ. ඔව් බස් එකේ එතන බස් එකේ පරණ ඉන්ෂුරන්ස් එකයි ලයිසන්ස් අර සින්දුවයි.